Regina? Hi everyone, welcome back to our YouTube channel May 26. ඉතින් අද අපි යන්නේ ලෝකේ තියෙන ලොකුම වෝටර් පාක් එකට. ඒ තමයි ඩුබායි වල තියෙන ඇට්ලාන්ටිස් වෝටර් පාක්. ඉතින් මේකට යන්න මම සෑහෙන ආසාවෙන් හිටියේ. අපේ ඩුබායි වල travel itinerary එක හදද්දිම අපි මේකට යන්න දවසක් වෙන් කරගත්තා. මොකද ඒකේ experience එක මාරම ෂෝක්, මාරම ලස්සනයි. ඉතින් ඒ experience එක share කරගන්න හිතුවා ඩුබායි vlog series එකේ අන්තිම vlog එක විදියට. ඉතින් ඔන්නෝම තමයි අපි ඒක ඇතුළට යන්නේ. ඇතුළට ගිහිල්ලා මෙතනොත් ඇතුළට ගියාට පස්සේ තමයි ටිකට් කවුන්ටර්ස් තියෙන්නේ. ඊට පස්සේ අපි ටිකට් අරගෙන අපි යනවා අපේ වෝටර් ඇක්ටිවිටීස් ඔක්කොම ටික කරන්න. ඉතින් මෙන්න මේ තියෙන ටිකට් කවුන්ටර්ස් ටික. ටිකට් වල ප්‍රයිස් එක එක විදියට වෙනස් වෙනවා. මොකද ගන්න පැකේජ් එකට අනුව තමයි ටිකට් ප්‍රයිස් එක ඩිසයිඩ් වෙන්නේ. ඉතින් ඕවරෝල් ඒ කියන්නේ මුළු හැම ඇක්ටිවිටි එකක්ම කරන්න ගන්නවා නම් ප්‍රයිස් එක ටිකක් වැඩි. ඒකට ඩොල්ෆින් ෂෝ එකත් ඇඩ් වෙනවා. එහෙම නැතුව ඔයාලට කැමති විදියට පැකේජ් එක ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ පැකේජ් ඩීටේල්ස්. ඒ වගේම පැකේජස් 365 days ගන්න අයත් ඉන්නවා. ඒ කියන්නේ ඩුබායි රෙසිඩන්ස් තියන අය. එහෙම නැත්නම් one day packages උත් තියෙනවා. ඉතින් ඒක තමන් කැමති පැකේජ් එකක් එතෙන්ට ගිහලා සිලෙක්ට් කරගන්න පුළුවන්. අර විදියට එන්න තියෙන්නේ තාම. මැඩම් රජිනා නක්කගේ. හායි රජිනා. රජිනා වඩම් මොනවද උඩට? රජිනා වඩම් මොනවද? කොතනින්ද? මෙතනින්ද? ෂාක්ලා නේද? හලෝ ෂාක් බේ. ඉතින් අපි චේන්ජ් කරගෙන අපේ වෝටර් ඇක්ටිවිටීස් ටික කරන්න පටන් ගත්තා. මේක තමයි අපේ පළවෙනි එක. ඉතින් බලමු එතන ඉඳන් ටිකටම ඔයාලට ෂෙයා කරගන්න අපි ගත්ත එක්ස්පීරියන්ස් එක. ඉතින් අන්න ඔහොම තමයි අපේ පළවෙනි වෝටර් ඇක්ටිවිටි එක කළේ. ඊට පස්සේ අපි තව අලුත් තැනකට ගියා. මෙන්න මේ වගේ මැප් හැමතැනම වගේ තියෙනවා. ඔයාලට ඔයාලා ඉන්න තැන සහ කරන්න පුළුවන් දේවල් ඒකෙන් හොයාගන්න හරිම ලේසි. ඉතින් ඒක නැත්තම් පැටලෙනවා. ඒ කියන්නේ ඔයාලා යන තැන ආයෙම රිපීට් වෙලා එතනම කරන්නත් පුළුවන්. ඒ නිසා මේ මැප් එක මාරම යූස්ෆුල්.
අල්ලගන්න. එළියට විත්තා කියලා අපි. මම හිතුවා අපි අතට එළියට විත්තා කියලා. ඒ වගේම ඔයාලා ඩුබායි යනවා නම් අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මේකේ මාරම ෂෝක්, මාරම ඇඩ්වෙන්චරස්. ඔයාලා ඇඩ්වෙන්චර්ස් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් අමතක නොකර ඇට්ලාන්ටිස් වෝටර් පාක් එක සිලෙක්ට් කරගන්න. ඔයාලගේ ට්‍රැවල් අයිටනරි එකට. මොකද මේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මාරයි, මාරම ඇඩ්වෙන්චරස්. ඉතින් අපි හැමෝම හරිම සතුටු වුණා. සහ ඔයාලා මේකට යනවා නම් අනිවාර්යෙන්ම උදේ පාන්දරම යන්න. ඒ කියන්නේ මේක ඕපන් කරපු ගමන්ම යන්න. මොකද නැත්තම් ඔයාලට මේ ටික කරන්න ඔයාලගේ දවස මදි වෙන්න පුළුවන්.
අරකට තමයි යන්නේ. ඔව් මදිලු. හා එනම ඉතින් මං ආසාවෙන්ම හිටපු ඇක්ටිවිටි එකක් මට කරන්න හම්බුනේ නැහැ. මගේ බර මදි කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වෝටර් පාක් එකට යනවා නම් ඔයාලගේ බර අඩුම තරමේ කිලෝ 50ක්වත් තියෙන්න ඕනේ. මම ගොඩක් ඇක්ටිවිටීස් කරේ ප්‍රමෝද් එක්කත් ශිරාන් එක්කත්. මොකද නැත්තම් මට සමහර ඇක්ටිවිටීස් කරන්න බෑ. සමහර නෙමෙයි ගොඩක් ඇක්ටිවිටීස් මට කරන්න බෑ. අපි දෙන්නා බැලන්ස් වුණොත් තමයි කරන්න පුළුවන්. ඒත් ඉතින් තනියෙන් යන මේ ඇක්ටිවිටි එක නම් මට කරන්න හම්බුනේ නැහැ. අඩු ගානේ එකට කිලෝ 50ක්වත් තියෙන්න ඕනේ. පරිස්සම් කරා වරෙන් කොබ දෙන්න. මොනෙක් කරාද ඕනේ? ඉස්සරහට පස්සද? හයි පකඩනා. गाड़ी जाएगी अल्लाह ඉතින් මේ තියෙන්නේ කිඩ්ස් ප්ලේ ඒරියා එක. මේකෙදි තමයි කිඩ්ස්ලට තියෙන ඇඩ්වෙන්චර්ස් ඇක්ටිවිටීස් ටික කරන්න තියෙන්නේ. ඉතින් අපේ බබාව චුට්ටක් අපි ඒකටත් දැම්මා. මොකද එයා අපි කරනකම් සැහෙන වෙලාවක් අපිට සපෝට් කරලා හිටියා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ශිරාන්, මලීෂා සහ අරවින්ද මාරම සපෝට් එකක් දුන්නා අපිට අපේ ඇඩ්වෙන්චර්ස් ටික ඇක්ටිවිටීස් ටික කරගන්න බබාව බලාගෙන. බබත් ලොකු සපෝට් එකක් දුන්නා. යාළුවොත් එක්ක හොඳට ඉඳලා අපිට අපේ ඇක්ටිවිටීස් ටික කරගන්න. ඉතින් අන්තිමේදී අපි හිතුවා යවත් චුට්ටක් බේබි පූල් එකට දාලා එයාට ඇක්ටිවිටීස් කරන්න තරම් එයාගේ වයස මදි වුණත් එයාට චුට්ටක් එයා වතුර වලට ආසත් නිසා එයාව පොඩ්ඩක් වතුරේ ඉඳනවා කියලා. ඉතින් මේ ඒරියා එකේ හිම බය වෙන්න දෙයක් නැහැ. ලයිෆ් ගාඩ්ලා ඉන්නවා සහ බේබි පූල් එකේ ඩීප් එක හරිම අඩුයි. බබාලා හැමෝන්ටම ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි අපේ වෝටර් පාක් එකේ දවස ගත වුණේ. මේක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. මාරම ෂෝක්. ගෙවන ගානට මාරම වර්ත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලා ඩුබායි යනවා නම් මේ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ගොඩක් දෙනෙක් අහලා තිබ්බා ඩුබායි ගියේ කොහොමද, වීසා කවුද කරේ සහ කොහොමද මේ දේවල් ප්ලෑන් කරගත්තේ කියලා. ඉතින් ඒ ගැන ඔක්කොම වීඩියෝස් ඉවර වුණාට පස්සේ vlog එකක් ගේන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් මේ තියෙන්නේ ඩුබායි vlog series එකේ අන්තිම vlog එක වෙන්න පුළුවන්. මොකද ලොකු දෙයක් ඔයාලත් එක්ක share කරගන්න තවත් ඉතුරු වෙලා නැහැ. අපි ගියපු හැම තැනක්ම ඔයාලට vlog series එකක් විදිහට අපි share කරගෙන ඉවරයි. ඉතින් එහෙම වුණොත් ඊළඟ vlog එකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම කොහොමද මේ දේවල් කරගත්තේ කියන එක ගැන share කරගන්න. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගෙහින් යන්නම්. බයි බයි.